මල්ලි මම අද වීඩියෝ එක අරගෙන ඉන්නේ O level ලියලා දැනට A level ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඉතින් අපි O level කියන කඩේම වෙනස්, A level කියන කඩේම වෙනස්. අපි යන ලෑස්ති වෙන්නේ A level කියන කඩේමට. ඉතින් එතනදී ඔයාලගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම එක්ක හරියට ඔයාලා තීරණ ගන්නේ කොහොමද කියලා එතනදී ඔයාලා අනිවාර්යෙන්ම දැනගන්න ඕන කාරණා කිහිපයක් පිළිබඳව මම අද වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න ඒ දේවල් දැනගන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් O level ලියද්දිට වඩා A level ලියද්දි අපිට ටිකක් සංකීර්ණ වෙනවා. අපේ ජීවිතේ ගොඩක් වෙනස්කම් වෙනවා. ඉතින්දී අපි දැනගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි A level වලදී ඔයාලා විෂයන් තෝරා ගැනීම. විෂයන් තෝරා ගැනීමේදී ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාලගේ කැමැත්ත ගැන. මොකද කවුරුවත් කියන නිසා ඔයාලට දෙයක් තෝරගන්න බෑ. මොකද ඔයාලා තමයි A level වලට මුහුණ දෙන්නේ ඔයාලගේ අනාගතේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා විෂයන් තෝරගනිද්දී ඔයා කලාව කරනවා නම්, වාණිජ්‍ය විෂය කරනවා නම්, විද්‍යා විෂය කරනවා නම්, ගණිත විෂය කරනවා නම් මේ මොන දේ කරත් ඔයා ඔයාගේ කැමැත්ත බලන්න. ඔයා අනාගතේ වෙන්න කැමති කවුද කියන එක බලන්න. එහෙම නැතුව ඔයාගේ සහෝදරයෙක් කරපු විෂයක්වත්, ඔයාගේ යාළුවා කරන විෂයවත්, ඔයාගේ දෙමව්පියන් ඔයාට කරන්න කියන විෂයවත්, ඔයාගේ ගුරුවරු ඔයාට කරන්න කියන විෂයවත් නෙමෙයි ඔයා කැමති විෂයවා කරන්න. එතකොට තමයි ඔයාට ඔයාගේ A level ජීවිතේ ඔයාගේ විෂයන් ටික ආසාවෙන් කම්මැලිකමක් නැතුව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට ටික කාලයක් යනකොට හිතෙන්න පුළුවන් මම තෝරගත්ත විෂය වැරදි. මම මේකට ආස නැහැ, මට මේක කරන්න හිතෙන්නේ නැහැ කියලා. එහෙම නැතුව අදම ඔයා A level වලට යන්න කලින් තීරණය කරන්න ඔයා ආස මොකටද, ඔයා අනාගතේ වෙන්න කැමති කවුද කියලා. ඊළඟ කාරණය තමයි ඔයාලා A level විෂය කරන්නේ කැම්පස් යන බලාගෙන. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකට යන්න බලාගෙන. ඉතින් එතනදී ඔයාලට අපි දන්නව ඇති ඔයාලා කැම්පස් පොත කියලා පොතක් තියෙනවා. ඉතින් මේ පොතේ තියෙනවා විශ්වවිද්‍යාලයට ගියහම ඔයාට ඒකේ තියෙන පාඨමාලාවන් කරන්න මොන වගේ විෂයන්ද බලන්නේ කියලා. එතකොට ඔයාලට අනාගතයේදී A level කරලා කැම්පස් එකකට යද්දී මොන වගේ විෂයන්ද ඔයා කරලා තියෙන්න ඕනේ කියලා අදහසක් ගන්න පුළුවන් ඔයාට මේ කැම්පස් පොත කියවලා බලනවා නම්. ඉතින් ඒ විදිහට කැම්පස් මේ යන්නවා බලාපොරොත්තු වෙනවා නම් එතෙන්දී ඔයා කරන්න ඕන විෂයන් මොනවද කියලා කැම්පස් පොත බලලා අදහසක් ගන්න A level කරන්න කලින්. A level වල විෂයන් තෝරගන්න කලින්. ඒක ඔයාට ගොඩාක් ලොකු උදව්වක් වෙයි ඔයාගේ අනාගතේ ගමනට. ඉතින් අනිවාර්යයෙන්ම මේ විෂයන් තෝරගන්නවා කියන එක හරිම වැදගත් ඔයා A level වලට යන්න කලින්. එහෙම නැත්නම් A level කරන්න ගිහලා ටික කාලයක් ගිහලා විෂයන් මාරු කරනවට වඩා දැම්ම මේ O level ලියලා ඔයා ඉන්න කාලේ අතරතුර ඔයා තීරණය කරන්න ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද, ඔයාගේ ආසාව, ඔයාගේ කැමැත්ත මොකද්ද. මේ ඔක්කොම සලකලා බලලා ඔයාගේ විෂය ආසාවෙන් තෝරගන්න. ඉතින් ඊළඟට ඔයාලා A level වලට යද්දි දැනගන්න ඕන කාරණයක් තමයි O level වගේ නෙමෙයි. A level වලදී ගොඩාක් අපි ඉස්කෝලේට වඩා ක්ලාස් වලින් තමයි යැපෙන්නේ. එතකොට ඔයාලා මේ ක්ලාස් එකක් තෝරගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. විශේෂයෙන් ක්ලාස් එකක් තෝරගන්නකොට රැල්ලට යන්න එපා. කවුරුත් කියන නිසා යන්න එපා. අනිවාර්යෙන්ම ඔයා ක්ලාස් එකක් තෝරගන්නකොට ඔයාට තේරෙන විදිහට උගන්වන ගුරුවරයා කවුද? ඒ වගේම හරියට විෂය නිර්දේශක ගුරුවරයා ආවරණය කරනවද? පේපර්ස් කරන කෙනෙක්ද? නිකන් ඔහේ තියරිය උගන්වගෙන යනවද? එහෙම බලලා ඔයා ගුරුවරයෙක් තෝරගන්න. එහෙම නැතුව සුදුසුකමක් නැති ගුරුවරු තෝරගන්න එපා. අද කාලේ ගොඩාක් ගුරුවරු ඉන්නවා හැම විෂයකටම. හැම කෙනෙක්ම දැන් ටියුෂන් කරනවා. හැම කෙනෙක්ම උගන්වන්න පටන් අරන් තියෙනවා. එහෙම අයගේ ක්ලාස් වලට යන්න එපා. ඔයාට පුළුවන් නම් A level කරලා තියෙන අක්ක කෙනෙක්ගෙන් අහන්න ක්ලාස් එකක් ගැන විස්තරයක්. ඒ කෙනා ඒ ගුරුවරයාගේ ක්ලාස් ගිහලා තියෙනවා නම් එහෙම කෙනෙක්ගෙන් අහන්න. ගොඩක් වෙලාවට කෙනෙක් ක්ලාස් ගියපු කෙනෙක් කියන්නේ නැහැ යාගේ ගුරුවරයා හොඳ නැත්නම් හොඳයි කියලා කියන්නේ නැහැ. ඒ නිසා පුළුවන් නම් ඒ කෙනාගේ ක්ලාස් ගිහිපු කෙනෙක්ගෙන් අහන්න. මම මේක කියන්නේ අපේ අත්දැකීම් එක්ක. විශේෂයෙන් මට A level ක්ලාස් තෝරගනිද්දී වැරදීමක් වුණා. ඊට පස්සේ මම එක විෂයක කරේ මම අල්ලි දීලා ඔන්ලයින් වීඩියෝස් ඉල්ලා ගත්තා ඔන්ලයින් ක්ලාස් කරන සර් කෙනෙක්ගෙන්. එහෙම තමයි මම මේ විෂය ගොඩ දාගත්තේ. අර මට ක්ලාස් තෝරගනිද්දී වැරදීමක් වුණා. ඉතින් ඒ නිසා ගොඩාක් මේ මානසික වැටෙනවා. ඒ වගේ දෙයක් වුණාම ඒ නිසා හැම කරන්න එපා. විශේෂයෙන්ම සමහර ගුරුවරු කියනවා ඔයාලට මෙයාගේ ක්ලාස් යන්න කියලා. එයාලා මේ දේවල් කියන්නේ එයාලට තියෙන යම්කිසි ප්‍රයෝජනයක් නිසා හරි, එයාලට කවුරු හරි උදව් කරලා තියෙනම් හරි, එයාගේ ඇඳුරුම්කමක් මත හරි කියනවා මේ ක්ලාස් එකට යන්න කියලා. එහෙම ක්ලාස් වලට යන්න එපා. ඔයාලා ගිහිල්ලා බලන්න A level වලට යන්න කලින් සමහර විෂයන් වලට සතියක් දෙකක් ක්ලාස් ගිහිල්ලා බලන්න මේ ගුරුවරයා උගන්වන විදිය ඔයාට ගැලපෙනවද කියලා.
ඒ විදිහට ඔයාලට ගැළපෙන ක්ලාස් එක තෝරගන්න. යාළුවෝ යන ක්ලාස් එක නිසා, බොයිෆ්‍රෙන්ඩ් යන ක්ලාස් එක නිසා එහෙම ක්ලාස් තෝරගන්න එපා. මොකද මේක ඔයාගෙන ජීවිතේ ඔයා තමයි A level විෂය තෝරගෙන ඒ විෂය එක්සෑම් එකේදී ලියන්නේ. ඉතින් ඒ විෂය ලියන්න නම් ඔයා හරියට ක්ලාස් එකක් තෝරගෙන ඔයාගේ ගමන යන්න ඕනේ. ඒ නිසා ක්ලාස් තෝරගන්න එක හරිම වැදගත්. අන්තිමේදී වැටෙන්න එපා. සමහර ගුරුවරු සිලබස් කවර් කරන්නේ නැහැ. අන්තිමට ක්ලාස් එක ඇතැරලා දාලා යනවා. ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඔයාලා දන්නේ නැතුණාට ගියාම තමයි ඔයාලට තේරෙන්නේ ඇයි අපි මේ ක්ලාස් එකට ගියේ කියලා. සමහරලාට මැදකට ක්ලාස් එකට ගිහිල්ලා දැන් නවත්තලා වෙන ක්ලාස් එකකට යන්න විදියකුත් නැහැ. ඒ ක්ලාස් එකේ සිලබස් කවර් කරලා ඉවරයි. අන්න ඒ වගේ අතරමැද වැටෙන්නේ නැතුව යන්න කලින් හොඳ ක්ලාස් එකක් තෝරගන්න. රැල්ලට ගොඩක් ළමයි යන ක්ලාස් නැතුව, ප්‍රසිද්ධ ක්ලාස් නැතුව හොඳට විෂය ආවරණය කරන, හොඳට පේපර්ස් කරන, හොඳට තියරිය උගන්වන, හොඳ දැනුමක් තියෙන, හොඳ ක්වොලිෆිකේෂන්ස් තියෙන ගුරුවරයෙක්ගේ ක්ලාස් එකකට යන්න. ඉතින් තුන්වෙනි කාරණය තමයි යාළුවා. ඉතින් ඔයාලා O level වල ඉඳලා A level වලට යනකොට ගොඩාක් වෙලාවට ඔයාලගේ ඉඳපු යාළුවෝ කැඩෙනවා. සමහරු ඉස්කෝලේ මාරු වෙනවා. ඒ වගේම සමහරු කරන විෂයන් වෙනස්. යාළුවා කලා මේ මැත්ස් කරනවා, ඔයා කොමර්ස් කරනවා වෙන්න පුළුවන්. එතකොට යාළුවෝ දෙන්න කැඩෙනවා. ඉතින් එහෙම කැඩුනම ඔයාට සෙට් වෙන්නේ කොමර්ස් ක්ලාස් එකේ යාළුවෙක්. එහෙම නැත්නම් අලුත් ඉස්කෝලේ යාළුවෙක්. අන්න එතෙන්දී යාළුවෝ තෝරගනිද්දී අනිවාර්යෙන්ම හොඳ යාළුවෝ තෝරගන්න. හරි පාරේ යන යාළුවෝ තෝරගන්න. මම මේක කියන්නේ අපේ යාළුවන්ගේ අත්දැකීම් එක්ක. ගොඩාක් ළමයි හිටියා O level වල 9As ගත්තා. හැබැයි A level වල රිසල්ට් එකක් ගන්න බැරි වුණා. වැරදි යාළුවෝ ආශ්‍රය කරා, ක්ලාස් ආවේ නැහැ, ක්ලාස් කට් කරා. එහෙම එක ගමන් ගියා. වැරදි පාරට වැටුණා. ඉතින් එහෙම වෙන්නේ නැතුව ඔයාලා කොතන ගියත්, අලුත් ඉස්කෝලේකට ගියත්, අලුත් ක්ලාස් එකකට ගියත්, ඔයා තෝරගන්න ක්ලාස් එක හරි විදිහට තෝරගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ වැඩට උදව් වෙන කෙනෙක්, හරියට ක්ලාස් යන කෙනෙක්, හරියට නෝට් එකක් ලියන කෙනෙක් ඔයාට තෝරගත්තාම ඔයාට එයාගේ උදව් අරගෙන ඔයාගේ විභාගයට හොඳින් මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ යාළුවන් කියන එක හොඳින් තෝරගන්න. ඉතින් අංගේ මල්ලි මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුවක් උනේ මෙන්න මේ කාරණා තුන ගැන දන්නේ නැතුව වැරදි තීරණ අරගෙන ගොඩාක් ළමයි A level ජීවිතේ අඳුරට ඇද ගන්නවා. එහෙම වෙන්න ඕනේ නැති නිසා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් ඔයාලා විෂයන් තෝරගන්නකොට අනිවාර්යෙන්ම ඔයාලා කැමති විෂයන් ඔයාලට කරන්න පුළුවන් කියලා හිතෙන විෂයන්, ඔයාලගේ මහන්සියේ තරම ගැන හිතලා, ඔයාලගේ කැපවීම ගැන හිතලා, ඔයාලනේ දන්නේ ඔයාලගේ ගැන නේද මට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. අන්න ඒ මට්ටම ගැන හිතලා ඔයාලා විෂයන් තෝරගන්න. කවුරුත් කියන නිසා ඔයාට කරන්න බැරි තරම් ලොකු විෂයක් ඔයා බදා ගන්න එපා. එතකොට ඔයාට ඒකේ දුර යන්න බෑ. හැබැයි ඔයාට කරන්න පුළුවන් කියලා විෂයක් ඔයා තෝරගත්තොත් ඔයාට ඒකේ ඉහළම තැනට යන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ කැමැත්ත, ඔයාලගේ ආසාව තියෙන විෂයන් තෝරගන්න. ඒ වගේම ඔයාලගේ අනාගත බලාපොරොත්තුවට ගැළපෙන විෂයන් තෝරගන්න. ඒ මාර්ගයෙන් ඉස්සරහට යන්න ඔයාලට පුළුවන්. ඒ වගේම මම කියපු ක්ලාස් තෝරගන්න එක ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද ක්ලාස් කියන්නේ A level ජීවිතේදී අපිට ගොඩක්ම වැදගත් වෙනවා. ඒකෙන් ගොඩක් අය අපි යැපෙනවා. ඒ නිසා ක්ලාස් එක රැල්ලට යන්නේ නැතුව ඔයාලට තේරෙන විදිහට උගන්වන ගුරුවරයෙක්, ඒ වගේම විෂය නිර්දේශය ආවරණය කරන ගුරුවරයෙක්, පේපර්ස් කරන ගුරුවරයෙක් එයාලගේ ක්ලාස් යන්න. ඉතින් අන්තිම කාරණේ යාළුවන්ගේ ආශ්‍රය. මේක ඔයාලා ගොඩාක් A level වලදී වෙන දෙයක්. ඔයාලා යාළුවන්ගෙන් කැඩිලා දුර යනවා. එතකොට වැරදි යාළුවෝ ආශ්‍රයයට යන්න එපා. හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න. ඉතින් ඒ විදිහට මෙන්න මේ කාරණා ටික ගැන කැලකිලිමත් වෙලා ඔයාලගේ අනාගත බලාපොරොත්තුවට ගැළපෙන විදිහට ඔයාලගේ A level ජීවිතේ විෂයන් තෝරගන්න, යාළුවන් තෝරගන්න, ක්ලාස් තෝරගන්න. එතකොට ඔයාලගේ මහන්සියේ ප්‍රතිඵලත් එක්ක, ඔයාලගේ කැපවීමත් එක්ක ඔයාලට වැඩ කරලා A level වල හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට වීඩියෝ එක මොනවා හරි දෙයක් ලැබෙන්නේ නැති කියලා. මම මේක ඔයාලට කියන්න ඕනේ නිසා තමයි හදිස්සියේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ලොකු මේ සූදානමක් එක නෙමෙයි වීඩියෝ එක අරන් ආවේ. අවුල් ඇති, ගොඩක් අවුල් ඇති. හැබැයි ඒක ගණන් ගන්න එපා. වීඩියෝ එකේ තියෙන දේ ගන්න. ආයෙම මම ඔයාලට ගොඩක් වීඩියෝ අරගෙන එන්නම් මගේ YouTube channel එකෙන්. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක. හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා ජීවිතේ ඉස්සරහටම යන්න ලැබෙන්න ඕනේ හැමෝටම.